Welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔයා මේ වීඩියෝ එකටත් කැමති නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්කත් share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එක පැත්තට. Hi, කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම Life with Asinta YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා ඔයාලත් එක්ක හදන්න wonton cups. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේක ඔයාලට බබාලගේ බර්ත්ඩේ පාටිස් වලට එහෙම නැත්නම් ස්නැක් එකක් විදියට උනත් හදාගන්න පුළුවන්. විවිධ ක්‍රම තියෙනවා. ස්වීට් විදියටත් හදනවා, එහෙම නැත්නම් සේවරි විදියටත් හදනවා. ඉතින් මම අද හදන්න යන්නේ සේවරි ස්ටයිල් එකට wonton cups. එහෙනම් අපි ඉක්මනටම බලමු මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. මම මෙතන අරගෙන තියෙනවා අපිට මේකට ඕනේ wonton sheets. හැබැයි අපිට wonton sheets හොයාගන්න නැති නිසා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහේ spring roll sheets. මේවා අපිට සුපර් මාකට් එකේ ගන්න තියෙනවා. මේ තියෙන්නේ මම ගත්ත spring roll sheet pack එක. මේක 1839ක් වුණා ගාන. චුට්ට ගණන් වැඩි තමයි. හැබැයි මේකේ sheets 40ක් තියෙනවා. ඉතින් අපිට ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ sheet එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහේ sheets තියෙන්නේ. ඉතින් මම මේ sheet එක ලොකු වැඩි නිසා මේ වගේ පුංචි කොටස් වලට කපා ගත්තා. එක sheet එකක් හතරට කපා ගත්තා නම් හරි. මොකද අපි මේක බේක් කරන්නේ කප් කේක් ට්‍රේ එකේ දාලා. ඒ නිසා මේ විදිහට පොඩි පොඩි හතර කොටු වලට කපා ගත්තා මේ ලොකු sheet එක. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා cream cheese. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා සුදු ලුණු බික් 3ක්. මේක අපි පුංචියට chop කරගන්න ඕනේ. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා බැදගත්ත බේකන් ටිකක්. ඊළඟට මෙතන මම අරගෙන තියෙන්නේ මාළු මිරිස්, ඒ වගේම bell pepper. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා cheddar cheese ටිකක්. ඒත් එක්කම තඹගත්ත බඩේලි හෝ එහෙම නැත්නම් ස්වීට් කෝන් අවශ්‍ය වෙනවා. මම අද පාවිච්චි කරනවා මෙන්න මේ වගේ tuna can එකකුත්. ඒත් එක්කම ඔයාලට chicken එහෙම නැත්නම් ඔයාලා කන වෙන මීට් වර්ගයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපි බලමු මේ ඔක්කොම මික්ස් කරනකොට චීස් උත් තියෙන නිසා ලුණු රස තියෙනවා. ලුණු මදි වුණොත් අපි ලුණු චුට්ටක් දාගමු. ඒත් එක්කම මම අර හොඳ බේක් වෙනකොට හොඳ සුවඳක් ගන්න ඕන නිසා Italian herbs ටිකකුත් පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ ඔයිල් මම ටිකක් අරගත්තා අපිට පෑන් එකට බ්‍රෂ් කරන්න අවශ්‍ය වෙන නිසා. ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් එක්කම මම මෙන්න මේ ට්‍රේ එකේ තමයි මේ wonton cups ටික හදාගන්නේ. ඒකට අපි ඔයිල් ටිකක් දාලා wonton cups එක හදාගන්න විදිහ බලමු. හරි අපි බලමු දැන් අපි මේ සූදානම් කරගත්ත ingredients ටික දාලා අපේ wonton cup එක කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ බෝල් එකක් අරගෙන මම ඒකට දාගන්නවා අපි සූදානම් කරගත්ත cream cheese ටික. ඒත් එක්කම බැදගත්ත බේකන් මම ඒකෙන් චුට්ටක් ඉතුරු කරගන්නවා wonton cup එකේ උඩට දාන්න. හරි මේ ටික දාගමු. හරි ඊළඟට මම අපි කපාගත්ත මාළු මිරිස් ටිකයි bell pepper ටිකයි දානවා. ඒකෙනුත් මම bell pepper එකෙන් පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. wonton cup එකේ උඩට දාගන්න. මේ විදිහට පැත්තකින් තියාගමු. ඊළඟට තඹගත්ත බඩේ එහෙම නැත්නම් ස්වීට් කෝන්. ඊළඟට මම garlic ටික මේ විදිහට chop කරගන්නවා. ඔයාලා ළඟ garlic powder තියෙනවා නම් onion powder තියෙනවා නම් ඒවත් එකතු කරගන්න පුළුවන්. එතකොට මේ fresh garlic පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේක අපි මේ විදිහට garlic එක මික්ස් කරගෙන දාගමු. හරි සුවඳයි මේ වෙලාවට garlic සුවඳ හොඳට එනවා. මම දැන් මේ මිශ්‍රණයටම tuna එක එකතු කරගන්නවා. මේ tuna එක oil වල තියෙන්නේ ඒ oil ටිකත් එකතු කරගමු කමක් නැහැ. හරි මේ විදිහට පොඩි tuna can එකක් මේක. මම මේ tuna එකත් මේ විදිහට එකතු කරගන්නවා. අපි මේ cheese ටික එකතු කරමු. මම cheese උත් ටිකක් ඉතුරු කරගන්නවා. wonton cup එකේ උඩට දාන්න. අපි මේක පැත්තකින් තියාගමු. හරි දැන් මම මේකට Italian herbs එකෙන් ටිකක් දාගන්නවා.
මේක දැන් අපි හොඳට මික්ස් කරගමු. මික්ස් කරලා අපි රස බලමු ලුණු එහෙම ඕනේද කියලා. මට අමතක වුණා අපි ගම්බිරිස් චුට්ටකුත් දාගමු මේකට. මම මේ වෙලාවේ ගම්බිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. හරි සුවඳයි මේ ඔක්කොම ටික කලවම් කරනකොට හොඳ ගාලික් සුවඳ එනවා. මෙන්න මේ විදිහට තමයි අපි ෆිලිං එක හදාගන්න ඕනේ. දැන් ෆිලිං එක හදාගෙන ඉවරයි. හරි. දැන් අපි මේ විදිහට අපි ගත්ත පෑන් එකේ කප්ස් වල ඔයිල් ටිකක් මේ විදිහට බ්‍රෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අපි කපාගත්ත අපේ ස්ප්‍රින්ග් රෝල් ෂීට්ස් ටික ඩබල් කරලා තමයි මම මේ විදිහට කප්ස් වලට දාන්නේ. ඒ කියන්නේ ටිකක් අපිට ක්‍රිස්පි එකට කප් එක ගන්න ඕනේ. මොකද අපේ ෆිලිං එක දැම්මට පස්සේ නැත්තම් යට සොගී වෙන්න බලනවා. ඒ නිසා මේ විදිහට ලේයර්ස් දෙකක් විතර හිටින විදිහට තමයි අපි කප් එකට මේ විදිහට ස්ප්‍රින්ග් රෝල් ෂීට් එක දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ස්ප්‍රින්ග් රෝල් ෂීට් ඔක්කොම ටික දාගත්තා. දැන් මේක අපි විනාඩි 5ක් විතර අංශක 175 උෂ්ණත්වය යටතේ බේක් කරගමු. ඊට පස්සේ තමයි අපි ෆිලිං එක දාන්නේ. හරි. එහෙනම් මම ඉක්මනට මේක බේක් කරගෙන එන්න. දැන් මේ ඔයාලා දකින්නේ මම මේ විදිහට බේක් කරගත්ත අපේ වොන්ටන් කප්ස් ටික. දැන් ඔයාට තියෙන්නේ ඔයා මේ විදිහට කලින් හදාගත්ත ෆිලිං එක දාලා මේ කප්ස් ටික පුරවගන්න. මෙන්න මේ විදිහට ඔක්කොම කප්ස් වලට මම අපේ ෆිලිං එක දාගත්තා. දැන් අපි මේකට උඩින් අපි ඉතුරු කරගත්ත බේකන් කෑලි ටිකකුයි චීස් ටිකකුයි බෙල් පෙපර් ටිකකුයි තියාගමු. ඔන්න එහෙනම් අපි මේ විදිහට හදාගත්ත අපේ වොන්ටන් කප්ස් ටික ආපහු විනාඩි 10ක් විතර අංශක 175ට රත් කරගත්ත oven එකේ විනාඩි 10ක් විතර බේක් කරගමු. ඔය බලන්නකෝ ඔයාලට පේනවනේ. හරිම ලස්සනට තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමුකෝ බේක් කරගත්තට පස්සේ කොහොමද කියලා. එහෙනම් ඉක්මනට මේක oven එකට දාලා බේක් කරලා අරගෙන එන්න. ඔන්න මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපේ වොන්ටන් කප්ස් ටික. බලන්නකෝ හරිම රස පාටට ලස්සනට තියෙන විදිහ. එහෙනම් අපි එකක් කඩලා බලමු කොහොමද මේක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්නකෝ හොඳ සොෆ්ට් එකට තියෙනවා ඇතුළ. චීස් ටිකත් මෙල්ට් වෙලා හරිම රසයි. විශේෂම දේ තමයි අපි මේකට ලුණු පාවිච්චි කරේ නැහැ. ඉතින් ඔයාලත් හදලා බලන්න. බබාලාගේ බර්ත්ඩේ පාටිස් වලට get together එකකට පවුලේ කට්ටිය එකතු වෙන වෙලාවකට හරිම රසට ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ වොන්ටන් කප්ස්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye bye.